මමත් ඔයාලට හැමෝටම ලස්සන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මුලින්ම. මේක තමයි 2026 අවුරුද්දේ මම අරන් එන පළවෙනි vlog එක. ගොඩක් අය ඉල්ලලා තිබුණා self care vlog එකක් අරගෙන එන්න කියලා. ඉතින් මම මුලින්ම අරගෙන එන්නේ මේ ඔයාලා ඉල්ලපු self care vlog එක. ඉතින් මේ self care day එකක් කියලා කියන්නේ අපේ මනස, ශරීරය, හිත අපේ මුළු ජීවිතේම බැලන්ස් එකේ හොඳින් තියාගන්න අපි අපිටම දෙන කාලයකට. self care කියන එකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි physical self care එක, අනිත් එක තමයි mental self care එක. ඉතින් අපි මුලින්ම physical self care එක කොහොමද අපි develop කරගන්නේ කියලා කතා කරමුකෝ. අපේ physical self care එක වර්ධනය කරගන්න day to day life එකේදී අපිට කරන්න පුළුවන් දේවල් තමයි උදේ නැගිට ගමන්ම හොඳ වතුර වීදුරුවක් බොන එක. ඒ වගේම දවසට ලීටර් 4ක්වත් ආම වශයෙන් වතුර බොන එක. ඒ වගේම healthy meals අපිට ආහාරයට එකතු කරගන්න එක. ඒ වගේම පළතුරු ආහාරයට එකතු කරගන්න එක. ඒ වගේම workout එකක් ගෙදරදී කරන්න පුළුවන්. එහෙම නැත්නම් gym එකට යන්න පුළුවන්. ආම වශයෙන් දවසකට පැය 6කවත් නිින්දක් ලබා ගන්න ඕනේ. ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය වෙන විටමින්ස් බාහිරව හරි අපිට ડોක්ටර් කෙනෙක්ගෙන් අහලා අපිට අවශ්‍ය විටමින්ස් අරගන්න පුළුවන්. ඉතින් නිරෝගීකම තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ අංක එකටම. ඉතින් නිරෝගීකම ගැන හිතලා අපි අපේ ශරීරයේ නිරෝගීකම පවත්වාගෙන යන්න අවශ්‍ය කරන හැම දෙයක්ම කරන්න ඕන. ඉතින් self care day එකක් කියලා එක දවසක් වෙන් නොකර මේවා එදිනදා ජීවිතේ හැමදාකදීම කරන්න ඕන පුරුදු. ඔයාගේ බර අඩු කරගන්න එක ගැන හිත ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ අවුරුද්දේදීවත් එක පටන් ගන්න. කෑම පාලනය කරන්න, ගෙදරදීම workout කරන්න, එහෙම නැත්නම් gym එකකට හරි යන්න. ඒක තවත් නම් කල් දාන්න එපා. ඉතින් self care එකක් කියවම හැමෝටම මතක් වෙන්නේ skin care routine එකක් ගැනනේ. අපි simple skin care routine එකක් ගැන කතා කරමු. අනිවාර්යෙන්ම ඔයාට simple skin care routine එකක් තියෙන එක ගොඩාක් වැදගත්. ඉතින් මේකට ගොඩාක් product ඕන වෙන්නේ නැහැ. ඔයාට ඔයාගේ budget එකට ගැලපෙන විදිහට අවශ්‍ය product කීපයක් විතරක් එකතු කරගෙන skin care routine එක හදාගන්න පුළුවන්. ඔයාලට මේකට අවශ්‍ය වෙන්නේ product කීපයක් විතරයි. මුලින්ම ඔයාට face wash එකක් ඕනේ. ඊට පස්සේ tone එකක් විදිහට නම් ice water පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන වෙනවා හොඳ moisturizer එකක්. ඒ වගේම අනිවාර්යෙන් sunscreen එකක්. ඒ වගේම lip balm එකක්. මේ product එක තිබුණම හොඳටම ඇති ඔයාගේ skin care routine එකකට. ඒ වගේම මම පාවිච්චි කරන මට ගොඩාක් රිසල්ට් තියෙන ස්ක්‍රබ් එකකුත් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. මේ ස්ක්‍රබ් එක මම හදාගන්නේ අපි තේකොළ පාවිච්චි කරනවනේ තේ හදන්න. අනේ තේකොළයි ඒකට කොපි සමාන ප්‍රමාණ වලින් දාලා cool water වලින් mix කරලා තමයි මම මේ ස්ක්‍රබ් එක හදාගන්නේ. ඉතින් මේක ගොඩාක් හොඳයි. ගොඩාක් ප්‍රතිඵල තියෙනවා. ඒ නිසා මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඒ වගේම ඔයාට පුළුවන් ගෙදරදීම face pack එකක් හදාගන්න කඩල පිටි වලින්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ hair care product වලට හොඳ oil එකක් තියාගන්න. අනිවාර්යෙන් සතියේ දවස් 3ක් විතර hair එක oil කරන්න අමතක කරන්න එපා. ඒ වගේම හොඳ body lotion එකකුත් ඔයාලට මේ skin care routine එකට add කරගන්න පුළුවන්. ඉතින් කතාවෙන් කතාව මම පොඩි ගමනක් යන්නත් ලෑස්ති වෙනවා. ඉතින් එන්නකෝ ඔයාලවත් මං එකගෙන යන්නම්. ඉතින් මං ඇවිල්ලා ඉන්නේ කල්තර පොදියට. මේ පහන් එළිය දකින්නකොට නම් හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. ඉතින් ඔයාලා වීඩියෝ එක රස විඳින අතරේ අපි චුට්ටක් self care ගැන කතා කරමුකෝ. self care කියවම mental self care එක තමයි අපි හැමෝටම මග ඇරෙන්නේ. ඒ වුණාට ඒක තමයි අපේ ජීවිතයේදී අපිට අත්‍යවශ්‍යම වෙන්නේ.
අපේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක අපිට අපිව මගහැරෙනවා. අපි කැමති දේවල් මගහැරෙනවා. අපි අනවශ්‍ය දේවල් වලට වැඩිපුර දුක් වෙනවා. අනවශ්‍ය දේවල් වලට වැඩිපුර කේන්ති ගන්නවා. අපි අපේ හිතෙන්ම හදාගත්ත හේතු වලටත් අපි අපිත් එක්කම තරහ වෙනවා. ඉතින් මේ හැම දෙයක් ඇතුළතම අපිට ගොඩාක් මහන්සියක් දැනෙනවා. ඒ වගේ වෙලාවකට ඔයා අදහන ආගමක් එක්ක කාලය ගත කරලා බලන්නකෝ. පන්සලකට ගිහිල්ලා බලන්නකෝ. ඒ දැනෙන සැනසීම වචන වලට ගන්න බෑ. කේන්ති කිය වෙලාවට කෑ ගහලා ප්‍රශ්න විසඳනව වෙනුවට ඒ කාලය පන්සලකට ගිහිල්ලා හරි තමන්ගේ ආගමත් එක්ක හරි ගත කරනකොට දැනෙන්නේ පුදුමාකාර සැනසීමක්. මේ පහන් එළිය, මේ බෝකොළ, මේ හැම දෙයක්ම අපේ හිතට ගතට අරන් ඉන්නේ පුදුම සැනසීමක්. 2026 අවුරුද්දේවත් මාසෙට එක දවසක් හරි පන්සලකට යනවා කියලා අනිවාර්යෙන්ම ඔයාටම පොරොන්දු වෙන්න. ඒ පොරොන්දුව අනිවාර්යෙන්ම රකින්න. ඒ වගේම තමන්ට තමන් ගැන අනිවාර්යෙන්ම විශ්වාසය තියාගන්න. අනිවාර්යෙන් තමන්ට තමන් ගැන විශ්වාසය තියාගන්න තරමටම තමන් ගොඩාක් ශක්තිමත් වෙනවා. මොකද තමන්ට තමන් ඇරෙන්න වෙන කවුරුත් මේ ලෝකේ නෑ. විශ්වාස කරන්න පුළුවන්. කොයි තරම් අය ඉඳියත් තමන්ට තමන්ගේ හදවත තරම් විශ්වාස කරන්න පුළුවන් වෙන කිසිම දෙයක් නෑ. ඒ නිසා ඔයාව විශ්වාස කරන්න. ඔයාගේ හැකියාවන් වලට ආදරය කරන්න. අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන්නේ නැතුව ඔයාගේ හැකියාවන් තව තවත් වැඩි දියුණු කරන්න පුළුවන් හැම දෙයක්ම ඔයා වෙනුවෙන් කරන්න. ඔයාව බලා ගන්න. ඔයා වෙනුවෙන් මෙච්චර දේවල් කරන ඔයා වෙනුවෙන්ම ඔයා ආස දෙයක් අරන් දෙන්න. ඔයා ආස තැනක යන්න. ඔයා වෙනුවෙන් වැය කරන මුදල්, ඔයා වෙනුවෙන් වැය කරන කාලය කවදාවත් නාස්තියක් වෙන්නේ නැහැ. ඒක ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක්. ඉතින් කතා කරන අතරේ මම ගොඩාක් ආසාවෙන් හිටිය දෙයක් ගන්න ආවා. මේ අවුරුද්දේ මුලදී මං හිතාගත්තා මම වෙනුවෙන් ලස්සන මල් ටිකක් හැම මාසෙම ගන්නවා කියලා. ඉතින් බලන්නකෝ මේ මල් වල ලස්සන ඔයාලා. කවුරුත් ඔයා වෙනුවෙන් මල් අරන් දෙනකම් බලන් ඉන්නේ නැතුව ඔයා වෙනුවෙන්ම එක මල් ඉත්තක් හරි අරගන්න. මහ ලොකු ගාණක් යන්නේ නැහැ. ඔයා වෙනුවෙන් එකපාරක් එක මල් ඉත්තක් අරන් බලන්න. ඔයා ඒක ගන්න හැමදාම පුරුදු වෙයි. ඒක පුංචි මුදලක් වුණාට ඒකෙන් ලැබෙන සතුට නම් මහා ගොඩයි. මන් දන්නවා මල් වලට අකමැති කිසිම ගෑනු ළමෙක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයාත් අනිවාර්යෙන්ම මල් වලට කැමති ඇති. ඔයා වෙනුවෙන් අනිවාර්යෙන්ම ලබන මාසේ හරි මුලින්ම මල් ටිකක් අරගන්න. ඔයා ගෑනු ළමෙක් වුණත් පිරිමි ළමෙක් වුණත් ලස්සනට පිළිවෙලට පිරිසිදුවට ඉන්න එක ඒක ඔයාගේ ජීවිතේක කොටසක් කරගන්න. ඔයාව ලස්සනට තියාගන්න. ඔයා සැලුන් එකකට යන්න කැමති නම් අනිවාර්යෙන්ම ඒකට යන්න. කවුරුත් කියන දෙයක් ගැන හිතන්න එපා. ඔයා අවශ්‍ය ඕනම දෙයක් කරන්න. එකකින් කාටවත් හානියක් වෙන්නේ නැත්තම්. ඒ වගේම ජීවිතේ සතුටින් විඳින්න හැම මොහොතකටම සතුටින් මුහුණ දෙන්න. ජීවිතේ පසුතැවීම් ඉතුරු කරගන්න එපා. අතීතයේ වෙච්ච වැරදි ගැන හිත පසුතැවෙන්නත් එපා. වර්තමානයේ ජීවත් වෙලා අනාගතය සාර්ථක කරගන්න හැම වෙලාවෙදීම උත්සාහ කරන්න. ඉතින් ඔයාලම බලලා කියන්නකෝ මම ලස්සනට මල් ටික වාසයකට දාගත්තද කියලා.
ඒවා ඇත්තටම හරිම ලස්සනයි. හැම දවසක්ම ලස්සනට පටන් ගන්න උදෙන් නැගිටලා ඔයාට ඒ දවසේදී කරන්න තියෙන වැඩ ටික අනිවාර්යයෙන්ම ලියා ගන්න. එතකොට ඔයාට ඒ දවස ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න පුළුවන්. ඒ වගේම මම මගේ ජීවිතේ ගිය අවුරුද්දේ ඉඳන් පුරුදු වෙච්ච තවත් හොඳ පුරුද්දක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මම ඇත්තටම හවසට විතරයි බුදුන් වැන්දේ. ඒත් ගිය අවුරුද්දේ ඉඳන් උදේටත් බුදුන් වඳින්න පුරුදු වුණා. ඇත්තටම කියන්න බැරි තරම් පුදුම සෙනසීමක් දැනෙන්නේ. දවස ආරම්භයේදී ඒ දැනෙන ඒ එනර්ජි එක දවස පුරාවටම තියෙනවා. මම බුදුහාමුදුරන්ට වගේම රාහුල මාතා යශෝදරාවන්ටත් පාන තියෙනවා. ඉතින් ඔයාලත් බෞද්ධයෙක් නම් අනිවාර්යෙන්ම බුදුහාමුදුරන්ට වගේම රාහුල මාතා යශෝදරාවන්ටත් බුදු පාන පත්තු කරන්න. දවස ආරම්භයේ පොසිටිව් වයිබ් එකකින් ඉන්නවා වගේම දවස අවසානයේදී අනිවාර්යෙන් ඔයාට ලැබිලා තියෙන හැම දෙයක් වෙනුවෙන් ස්තුතිවන්ත වෙලා ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්න. ඉතින් ග්‍රැටිටියුඩ් ජර්නල් ගැන දන්නේ නැත්නම් මම කලින් කරලා තියෙන වීඩියෝ එකත් බලලා ඔයාලත් අනිවාර්යෙන්ම ග්‍රැටිටියුඩ් ජර්නල් එකක් ලියන්න පුරුදු වෙන්න. ග්‍රැටිටියුඩ් ජර්නල් එක එහෙම නැත්නම් ස්තුතිවන්ත වීම කියන්නේ ජීවිතේ පුරුදු කර ගන්න ඕන හොඳ පුරුද්දක්. ඒකෙන් අපිට ලැබෙන දේවල් කියලා ඉවර කරන්න බෑ. ඉතින් මම මේ වීඩියෝ එකේදීත් ගොඩාක් දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තා. හෙට මට ක්ලාස් කරන්නත් යන්න තියෙන නිසා මම හිතුවා මගේ ප්‍රෙස් ඔන් නේල්ස් ටික දැන්ම දානවා කියලා. වීඩියෝ එක එන්ඩ් කරන්නත් හිතලා මම හිතුවා ඒකත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා. ඔයාලා ආස වෙයි කියලා. එන්නකෝ එහෙනම් අපි නේල්ස් දාමු. මේ තියෙන නේල්ස් ඔක්කොම මම ගත්තේ AliExpress එකෙන්. දැන් ඉතින් ටික කාලයකට කලින් මේ ස්ටිකර්ස් ටිකක් ගත්තේ මම AliExpress එකෙම තමයි. මේ නේල්ස් දාන්න කලින් අනිවාර්යෙන්ම අපි නේල් එක ටිකක් කොටට කපා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට නේල් එක බෆ් කරලා චුට්ටක් රළු කරගන්න ඕනේ. ඉතින් නේල් ෆයිල් එකක් නම් මම ළඟ නැති නිසා මම මේකෙන් තමයි බෆ් කරේ. ඔයාලා අනිවාර්යෙන්ම නේල් ෆයිල් එකකින් බෆ් කරගන්න. ඊට පස්සේ ඒකේ උඩ තියෙන මේ කුඩු ටික අයින් කරලා ඔයාලගේ නියපොත්තට ගැලපෙන නේල් ස්ටික් එක තෝරගන්න ඕන. මට කියන්න මතක නානේ. නේල් ස්ටික් එක තෝරගන්න කලින් ඔයාලගේ නේල්ස් වලට ගැලපෙන නියපොත්ත ටික කලින්ම නේල්ස් ටික තෝරලා අයින් කරගන්න. මම නම් ඒවා කලින් තේරුවේ නෑ. මොකද මම මේ නේල්ස් ටික කලින් දාලා තියෙන නිසා. ඊට පස්සේ ඔයාගේ නියපොත්තට ගැලපෙන මේ ස්ටිකර් එක තෝරගෙන ඒක නේල් එකේ අලවලා ඒකේ උඩ තියෙන අර ස්ටිකර් එක අයින් කරලා නේල් එක උඩ ඉඳන් පහළට ප්‍රෙස් කරගෙන අලවන්න තමයි තියෙන්නේ. ඉතින් මේ නේල්ස් ටික මේ විදිහට ඇලවුවම සති දෙකක් විතර හොඳට තියාගන්න පුළුවන්. සතියක් නම් අනිවාර්යෙන්ම පුළුවන්. ඉතින් මගේ නේල්ස් ටික ලස්සනයිද කියලාත් පහලින් කමෙන්ට් කරන්නකෝ. ඉතින් සෙල්ෆ් කෙයාර් ඩේ එකක් කියලා අමුතුවෙන් දවසක් ඕනේ නෑ. හැම දවසකම පුංචි වෙලාවක් හරි ඔයා වෙනුවෙන් ඔයා ගත කරන්න. ඉතින් මෙච්චර වෙලා මාව අහගෙන බලාගෙන හිටිය ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. Thank you.